දෙදා අවුරුද්දේ මෙන්න මේ තරුණයා එයාගේ ආච්චිගේ ගෙදර ඉස්සරහා කාර් එකක වාඩි වෙලා හිටියා. එක පාරටම එතනට ආපු තුවක්කුකරුවෙක් එයාට වෙඩි තිබ්බා. එකක් නෙවෙයි වෙඩි උණ්ඩ 9ක්. එයාගේ අතට, කකුලට, පපුවට සහ මූණට වෙඩි වැදුනා. එක උණ්ඩයක් එයාගේ කම්මුල හිල් කරගෙන ගිහින් දිවේ කෑල්ලකුත් කඩාගෙන ගියා. දොස්තරලා කිව්වේ මෙයා ජීවත් වුණත් අය කවදාවත් මෙයාට හරියට කතා කරන්න බෑ කියලා. දන්නවද එයාගේ රෙකෝඩ් ලේබල් එක එයා වයින් කළා. මෙයා මැරෙන්න ඉන්න මිනිහෙක් මෙයාට වියදම් කරන එක පාඩුයි කියලා හැමෝම එයාව අතෑරලා දැම්මා. එයා මාස ගාණක් හොස්පිටල් එකේ හිටියා. කට මහලා තිබුණේ. කන්න බෑ. වටෙන් තමයි දියර බොන්න උනේ. ඒත් එයා මැරුණේ නෑ. එයා තීරණය කළා මම මරන්න බැරි වුණා කියන්නේ දැන් මම වෙන්නම යකෙක් කියලා. මේ කතාව අහන් ඉන්න ඔයාගෙන් මම කෙලින් ප්‍රශ්නයක් අහන්නද? අර පොඩි ප්‍රශ්නයක් ආවම ඔයා හැංගෙනවද? නැත්නම් උඹලට මාව නවත්වන්න බෑ කියලා ඒ තුවාලයත් එක්කම ගේම ගහනවද? මිනිස්සු ඔයාව වට්ටන්න ඔයා බෝලයක් වගේ උඩට බවුන්ස් වෙන්න ඕනේ. එයාලා ගහන ගල් ඔයාගේ මාලිගාවේ අත්තිවාරම කරගන්න ඕනේ. ඔයා ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ලෑස්ති. පන්න තියෙන මිනිහෙක් නම් පහලින් අන්ස්ටෝපබල් කියලා මේ දැන්ම කමෙන්ට් එකක් දාන්න. ඔව් ටයිප් කරලම මේ දැන්ම අන්ස්ටෝපබල් කියලා කමෙන්ට් එකක් දාන්න. හරි දැන් අපි බලමු අන්න අර කොල්ල කොහොමද ආයේ නැගිටලා ආවේ කියලා. එයාගේ කටේ තුවාලය නිසා එයාගේ කටහඬ වෙනස් වුණා. එයාට සින්දු කියන්න බෑ. වචන පැටලෙනවා. ඒත් එයා ඒක නතර කළේ නෑ. එයා ඒ අමුතු කටහඬ එයාගේ ස්ටයිල් එක කරගත්තා. එයාගේ සින්දු අහපු තව පිස්සෙක් එයාව හොයාගෙන ආවා. ඒ තමයි එමිනම්. එමිනම් කිව්වා මෙයා තමයි ඊළඟ රජා කියලා. එදා පණ ඇද හිටපු ඒ තරුණයා ලෝකේ ජනප්‍රියම රැප් ගායකයා වුණා. ඒ විතරක් නෙවෙයි බිස්නස් කරලා ඩොලර් මිලියන ගාණක් හෙව්වා. ඔව් මම මැරෙන්න ගියා තමයි. ඒත් මම එදා මැරුණේ නෑ කියන්නේ මට මැරෙන්න බෑ. මේ තමයි ඒ කොල්ලගේ කටේ තිබුණ වැඩියෙන්ම කියවුන වාක්‍ය. දැන් ඔයා දන්නවා මේ කවුද කියලා? 50 Cent. එයාගේ ඇල්බම් එකේ නම මොකද්ද දන්නවද? පොහොසත් වෙන්න නැත්තම් try කරලා මැරෙන්න. Get rich or die trying. ජීවිතේ දින්නන ගැම්ම ගන්න අපිව ෆලෝ කරන්න. එච්චරයි.